ඔයාලට කොහොමද? ඔයාලට අද මම වෙනස්ම වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මම ඉතින් හස්බන්ඩ් දෙන සැලරි එකෙන් ටික එකතු කරලා ගෙදරට පුට්ට කිචන් එකට බඩු ටිකක් ගත්තා. අපි දැන් එකින් එක බලමු. මේක දිහා බලන අමාරු. එකින් එක බලමු මම මොනවද 2026 අවුරුද්දට අරගෙන ආවේ කියලා. මුලින්ම තියෙනවා කේබල් මේට් එකක්. මම ඒක රුපියල් 400 ගානකට වගේ තමයි අරගෙන ආවේ. තව තියෙනවා පෙටිකෝ. මේ තියෙන්නේ ඒ වගේ එකක්. එන් දෙකක් ගෙනාවා. පොඩි දෙන්නට මේ වගේ පිඟන් දෙකක් තියෙනවා. ඉතින් අපි දෙන්නට නැති හින්දා මම මේ පිඟන් දෙකක් මටයි හස්බන්ඩ්ටත් අරගත්තා. එයින් එක පිඟාන 250ක් වුණා. ඒතර ගහලා දෙනවා. මම ඊට පස්සේ මේ ග්‍රයින්ඩර් එකක් ගත්තා. අපේ ගෙදර බ්ලෙන්ඩර් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් දැන් ගොඩක් පරණයි. ඉතින් මේක මේ විදිහට තමයි ඇතුළ තියෙන්නේ. වතුර දාන්න නැතුව ඕනම ඇට జాතිය ෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. Thank you. යාළු වෙනව නේද ඉතින් දන්නේ නැද්ද? මේක මම RTS එකෙන් ගත්තේ ගාල්ලේ දැඩැල්ලේ තියෙන. ඒක නම් රුපියල් 2000ක් වුණා. මට මතක විදියට රුපියල් 1990 ගානක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ මම ගෙනාවා TV සෙට් එකක්. මේක සුගර් කියලා ගහලා තියෙනවා. මේක කොපි, මේක ටී. මෙන්න මේක ඇතුළේ මෙහෙම තමයි තියෙන්නේ. මෙතන හොඳ බෆර් එකක් තියෙනවා. ලී මේව එකක් තියෙන්නේ. ලී මේව එකක් තියෙන්නේ. බෆර් එකක් තියෙනවා. මේක සෙට් එක මට හම්බුනේ 3500කට. මේකේ උතර ගහලා තියෙනවා 3500 කියලා. ඒකේ මම බ්ලැක් එක බැලුවා. බ්ලැක් එක තිබුණා. බ්ලැක් එක ඉවර වෙලා ඒ හින්දා වයිට් එක තිබුණා. වයිට් එක අරගෙන ආවා. අපේ ෆ්‍රෙන්ඩ් ටොප් එකත් සුදු පාට ස්ටයිල් හින්දා ඒකට මැච් වෙයි කියලා. ඊට පස්සේ අලුත් අවුරුද්දට පොඩි දෙන්නට පොඩි මග් දෙකක් ගෙනාවා. මග් එකක් ගෙනාවා. මම හස්බන්ඩ් ඉතින් එක මේක තමයි පාවිච්චි කරන්නේ. දෙකක් ගෙනාවා. තව එකක් තියෙනවා අරගෙන යන්න. ඊට පස්සේ මම ගෙනාවා මෙන්න මේ කප් මේක ටේප් හැකෙකුයි මේක සෙට් එක තියෙනවා කෑලි 4ක් තියෙනවා මෙතන මේ දාන්න. ඒක මේ දුවිලි වගේ තියෙන පොඩ්ඩක් හොදලා කරලා ගන්න ඕනේ. මෙන්න මේ ටික තමයි මම අරගෙන ආවේ. ඉතින් මහා ලොකු බඩු නැහැ. මහා ලොකු බඩු නැහැ කියන්නේ පොඩ සැලරි එකකින් ටික එකතු කරලා තමයි මම මේ ටික ගත්තේ. මම ගොඩ දවසක ඉඳන් මේක ගන්න ආසාවෙන් හිටියා. ඒකේ මම ලී එක ගන්න තමයි හිටියේ මට හම්බුනේ.
මේක කමන්නේ අවුරුද්දක් හරි මාස 6ක් හරි පාවිච්චි කරලා ලී එක ගන්නකම් මම මේ ටික ගන්න කියලා තමයි ඉතින් ආපහු මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ ටික ෆ්‍රන්ටි টොප් එක උඩ පිහිටලා පිරිසිදු කරලා මේ ටික අලුතෙන් ෆ්‍රන්ටි টොප් එක උඩ තියෙනකොට මම ඔයාලට ආපහු අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.